ළමයි අපි ඉන්නේ ගල්හ පන්සලක. මේ තියෙන්නේ පන්සලේ ආවට ටික. මේ තියෙන භද්‍රාවති චෛත්‍යය කියන්නේ ඒ පන්සලේ චෛත්‍ය. මේකේ කුළුණක් තියෙනවා. අපි ඉන්නේ චෛත්‍යය තියෙන්නේ පන්සලට වඩා ටිකක් දුරයි. ඉතින් මම පන්සල පෙන්නන්නම්. ගොඩක් පඩිපෙළ නගින්න තියෙනවා මේ චෛත්‍යයට එන්න. මේ පන්සලට එන්න ඔයාලා ගොඩක් පින් කරන්න ඕනි. ඇත්තටම මේක අපි හැම පින් කරලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේක නිකන් පඩිපෙළ නගිනකොට මේ රත්පියපෙන් නගිනකොට නිකන් සිරිපාද නගිනවා වගේ ඇත්තටම ළමයි. මේ ගොඩනැගිල්ලක් තියෙනවා නේද ළමයි? ඒ තමයි මේ පන්සල. අතුර පාට රතු පාට එකක් තියෙන්නේ. මේක. ඒ තමයි පන්සල. ඉතින් පන්සලේ නම් ඔය විදිහ පිය ගැටපෙළ ගොඩාක් නැගලා තමයි පේනවාද ඔයාලට පඩිපෙළ? මේ පඩිපෙළ තියෙනවා 769ක් තියෙනවා පඩිපෙළ. ඇත්තටම මේක හදලා තියෙන භද්‍රාවති ප්‍රනාන්දු මහත්මිය. ඒ නිසා තමයි මේ චෛත්‍යයට භද්‍රාවති චෛත්‍ය කියලා කියන්නේ. ඇත්තට මේකේ වටපිටාව ඇත්තටම ලස්සනයි. ඇත්තටම සුවඳ හුළඟයි මේ ඔයාලට පේනවා ඇති ගස් කොළන් හෙල්ලන විදිහම අර වටේටම තියෙන්නේ කොළ පාට ලා කොළ පාට කඳු වලල්ලක්. මේක මධ්‍යම පළාතේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන මේ පිළිමයක් තියෙනවා මෙතන. බුදු පිළිමයක්. මේ තියෙන චෛත්‍ය ඇතුළ අපි චුට්ටක් වටේ ගිහින් බලමු. සිරිපාදලු මේ. ඔව් මේ තියෙන්නේ සිරිපා. ඇත්තටම මේ මොකද්ද? සිරිපා කකුල. කකුල කියන්නේ. අපි දැන් යන්න තමයි යන්නේ පන්සලෙන්. මේ තියෙන යන පාර. ඇත්තටම අපිට ගණන් කරන්න ගියා. පඩිපෙළ ගණන් කරන්න ගියා. හැබැයි ඒක අපිට වැරදෙනවා. මොකද අපි 100ක ඉන්නේ නෑනේ අපි. හරි එහෙනම් අපි පල්ලෙහාට යන්න තැන තමයි මේ මිනිස්සු ගොඩක් යන්නේ. ඕ අර දෙන්න. ඒ මූණ ළඟ. මේ තියෙන්නේ කොළ නැති ගහක්. පේනවද?